ආයිබෝන් සාදරයෙන් පිළිගන්නවා SL බ්ලූමියා මගේ YouTube channel එකට. ඔන්න අද අරගෙන ආව වීඩියෝ එක. අපි මීට කලින් ගිහිල්ලා නැති තැනක් බලන්න ගියා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ඔයගොල්ලෝ හැමෝටම. මේ කොහෙද යන්නේ? අපි දෙන්නත් එක්ක ගියා ඇල්පිටිය පාරේ ගියේ නම් වෙන වැඩකට. ඊට පස්සේ එනකොට මම මීට කලින් ගිහිල්ලා නැති මොකක්ද ඒකට කියන්නේ වාහනයක්ද නෑ පාලමකින් එතර වුණා. පාලමක් කොට එක මේ පාලම් පාරුවා. අපි මේ යන්නේ තොටුපොළට. ඇල්පිටිය පාරේ ගිහාම තොටුපොළ නොතිබුණොත් එහෙම තමයි. ආතල් එක සිත්. අර තියෙන්නේ. ඒකට කාරිච්ච වේල්ල ඒක ගාන්ට තද කරනවනේ. ඒ මං එක ඩොග් ගාලා අවතාරිත. පසිදුමයි දැන් ඔන්න ඔහොම වාහනේ දාගත්තා ඒ පාලම් පාරුවට. ඒක මේ ප්‍රාදේශීය සභාවකින් තමයි නඩත්තු කරන්නේ. ඔය තියෙන ලස්සනට ගඟ, බෙන්තර ගඟ. මේ ඒකේ තියෙන ඔන්න ඔය වගේ සුදු පාට දිග කඹයක් ඇදලා ඒ කියන්නේ ඉවුරු දෙකේ ආවෙන්න ඔය කඹේ ඇදලා තියෙනවා. ඊට පස්සේ ඕකට වාහන පටව ගන්න පුළුවන්. බර ප්‍රමාණ නම් කොහමද දන්නේ? අපි යනකොට එතන තිබුණා 3 wheel එකකුයි තව බයික්ස් 4ක් විතර තිබුණා. ඒ ටික පටව ගත්තා. ඊට පස්සේ ඒකේ ඉන්නවා ටිකට් කඩන කෙනෙක්. ඒ බයික් වලට 3 wheel එකට හැම වෙන ගණන්. වෙනම රියදුරාට වෙනම ගාණක්, මගීන්ට වෙනම ගාණක් ඒ විදිහට තමයි අය කරන්නේ. ඊට පස්සේ ඒකට නැග්ගහම එයාලගේ ඒකේ අර ගාණට තියනවා දැන් මෙහිම පොළොව මට්ටමටම පහත් වෙන කොටසක් තියෙනවා. ඒක ගාණට ඉවුරට ආවයින් පස්සේ පාලම් පාරුව ඒක පොළොවට පාත් කරලා මේ වාහන ටික මාව ගාලා පොන්න ඉදන්නේ අදින්න තුන. ඊට පස්සේ පස්සේ මට කිව්වා මම පොඩි කෑල් ටිකක් දාගත්තා. කම්බේ අදින ඔය. ඒ කියන්නේ අපි නැග්ගයින් පස්සේ එයා එහා පැත්තෙන් කියනවා එහා පැත්තට යන්න මේ කම්බේ අදින්න කියලා. ඉතින් එහෙම යන ගමන් කට්ටියත් එක්ක ඔය කම්බේ අදින්න තියෙන්නේ. එතකොට කම්බේ අදිනකොට පාලම් පාරුව එහා පැත්තට හිමින් යනවා. මම නම් කරේ වීඩියෝ කරපු එක. මම නිකන් අර බණ්ඩා කොළඹ ගියා වගේ තත්ත්වයක් තමයි මට දාවුනේ. මම ඒක කලින් දැකලා නෑනේ. ඒ වගේ පරිසර පද්ධතියක්. මං ගිහිල්ලා ෆෝන් එක අරගෙන ඔක්කොම වීඩියෝ කර හිටියා. එතන හිටපු කට්ටිය ඉතින් ඇද්දාර කම්බේ ඇද්දලා කොහොමින් හරි ඔන්න ඔහොම හෙමින් එහා පැත්තට ආවා. අපිට එන්නම විනාඩි 10ක් විතර ගියා. මේ ඇත්තටම හරිම ෂෝක් අත්දැකීමක්. ඊට කලින් ඉතින් ගිහිල්ලා නැහැනේ. වටේම තියෙන්නේ කඩොලාන පරිසර පද්ධතියයි. ඊට අමතරව කිරලා තියෙනවා. අපි දැන් මේ පැත්තේ ඉඳන් එහා පැත්තට ගොඩ වෙනකොට එතන කඩේකුත් දාලා තියෙනවා කිරලා බීම බොන්න පුළුවන් විදියට. මේ ඔන්න ඔය ලොරියක් පේන තියෙන්නේ. ඒකත් දැන් මේකේ පටවගෙන යන්න තමයි මේ තියෙන්නේ. මේ ඒකත් පටවගෙන යන්න පුළුවන් ඇති. ඉතින් නැත්නම් ඉතින් ඇවිල්ලා ඉන්නේ නැහනේ. ඊට පස්සේ පසින්දා මට කිව්වේ එතන තිබුණා මේ ඒ වටේටම එක මේ ප්‍රමාණයක් යනකම්ම ගෙවල් නැහැ. මට තේරිච්ච විදියට ඒ තියෙන ගඟේ අර වතුරෙන් යට වෙන ප්‍රදේශයේ නිම්න ප්‍රදේශයේ තමයි දෙපැත්තෙම තියෙන්නේ. ඊට අමතරව ඉතින් කිරල ඒ කියන්නේ ආවේනික කඩොලාන පරිසර පද්ධතියත් එක්ක ආවේනික ගස් තමයි ආටේම තියෙන. හරිම ලස්සනයි. ජීවිතේ එකපාරක් හරි යන්න ඕන මේ වගේ අත්දැකීමක්. ඒකට ඒක ඉස්සෙනවනේ. ඒක ඉස්සන්නේ කොහොමද? ඒක තමයි බැලන්ස් කරලා තියෙන දෙපැත්තට. ඒ රජේ මේවා කරන්නේ නේ. ඕකේ නැදිනේ නැත්තම් ගන්න බෑ කොහොමද කියන්නේ. වැඩි කට්ටයි ගහලා තියෙනවා. ඔය අපි හදන්නේ අනිත් පැත්තට ගොඩ වෙන්නකොට මෙහෙම
මේ අර ලෑල්ල වගේ එකක ඉස්සිලා එක ගාන්ට මේ ගොඩබිමට එනකොටම එක ගාන්ට ගොඩබිමත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට වාහනේ හිමින් එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ එහා පැත්තට ආවෙන් පස්සේ එතන කණුවක් වගේ එකක් තියෙනවා. ඒකට ලොක් එකක් දාලා මේක පොඩ්ඩක් සෙට් කරනවා ගාන්ට නැත්තම් වාහන බා ගන්න අමාරුයිනේ. ඊට පස්සේ ඔහොම ආවා. ඊට පස්සේ ඉතින් අපි දැම්මේ නැගලා එන ගමන්. මගේ අද වීඩියෝ ලා නැහැ බහින තැන. මේ දෙපැත්තම තියෙන්නේ කඩුලාන සහ කඩුලාන පරිසරය. මෙන්න මේ හරිය තියෙනවා මේ බීජ අභිජනන මධ්‍යස්ථානයක්. කඩුලාන පරිසර පද්ධතියට ඔය තියෙන එක. ඒක නිකන් කැලේට වගේ තියෙන්නේ. මේකේ ගහලා තිබ්බ මේක මේ කඩුලාන ශාක අභිජනනය කරනවා හරි ඒ වගේ නිකන් පැලතවාණක් වගේ එකක්. බලමුකෝ ඉස්සරහට යනකොට ඒක පරීක්ෂණ මධ්‍යස්ථානයක් විදිහට තමයි ආචාර්ය සූරේත් බඩගොඩ පර්යේෂණ මධ්‍යස්ථානය දුන්නොම කියලා එකක් තමයි ඒක තිබුණේ. يعني සංරක්ෂණය වෙන ප්‍රදේශයක්. ඊට පස්සේ ඉතින් ඔය දිගටම ඔය හරිය තිබුණා ඔය කොට්ටම්බ වගේ ගස් జాතියක් තියෙනවා. ඒකේ ලස්සන මලක් පිපෙනවා. ඒකේ පිපෙන ලස්සන කහපාට මලත් මම වීඩියෝ කරගත්තා. මේ තමයි ඒකේ පිපෙන ලස්සන මල. ඒ මල හැලුනහම තියෙනවා ලස්සන කොටසක්. ඒක තමයි මේ. මේ හරියට සිදුවනවා. මේ පාරේ අරගෙන හම්බෙනවා. අලුත් ගමට මොකද්ද? මගදී හම්බුණා. ඒක ඇත්තටම ලස්සනයි කියන්නේ මෙහෙමයි ඒකත් ගඟ ක්‍රොස් කරන පාලමක්. පාලම හරිම ලස්සනයි. ඒ කියන්නේ ඔන්න එතන ඔය හරියම ඉඳම වීඩියෝ එක කරගෙන යනවා බලන්නකෝ. ඒක නිකන් එතන නිකන් වෙනමම අමෝතම හැඟීමක් දැනෙනවා. මොකද තියෙන තැනක්. මම මෙතන වීඩියෝස් දාලා තියෙනවා දැක්ක YouTube එකේ වෙන අයත්. මේ නෑ පාලම. ඒක මගදී නතර වෙලා වීඩියෝ කරන්න බෑ. ඒක ටිකක් පටුයිත් වගේ. හරිම ලස්සනයි. ඒ දෙපැත්තෙන් යනකොට ඒක නිකන් අර අමුතුම හැඟීමක් දැනෙන තැන. ඉතින් මම ඒකෙත් වීඩියෝ එකක් ඔන්න ඔය විදිහට කරගත්තා. හරි ඉතින්. ඔන්න ඕක ගැන තමයි අද මගේ වීඩියෝ එකකින් මම අරන් ආවේ. හම්බෙන් ලස්සන තැන් ගැන දිගටම මගේ YouTube channel එකෙන් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස් පල්ලෙහායි මගේ channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට බලන්න share කරන්න. ගිහින් එන්න. bye.